ආයිබෝන් කියලා පිළිගන්නවා ICAR Creations YouTube channel එකට. ඔයගොල්ලන්ට මතක ඇති මම කලිනුත් වීඩියෝ එකක් කරා ලංකාවේ ලස්සනම බයිසිකල් එක කියලා විසේ කුරුට්ටා කියන බයිසිකල් එක ගැන. අදත් මම ඇවිල්ලා ඉන්නේ ඒ ගැන වීඩියෝ එකක් කරන්න. ඒගොල්ලන් ගෙදරට ගොඩක් අය මගෙන් කමෙන්ට් කරලා ඒ වීඩියෝ එකට කමෙන්ට් කරලා තිබ්බා. ඒ වගේම මට කෝල් කරලා පවා ඇහුවා ඒ බයිසිකල් එක කොහොමද හදලා තියෙන්නේ කියලා. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ ඒ ගැන ඔයාලා වෙනුවෙන් ඒ ගැන වීඩියෝ එකක් කරන්න. අපි කතා කරමු ඒක. ඉතින් තාරුක කොහොමද මේ බයිසිකල් එක හැදුවේ? ඔයාලට කොච්චර කාලයක් ගියාද මේක පසන්න? ඒක එකපාරම හැදුවේ නෑ. මාසයක් විතර හැදුවා ඉතින් එක දිගට. ඊට පස්සේ කෑල්ලෙන් කෑල්ල දාලා එහෙම හැදුවේ. මේ ගොඩක් අය අහලා තිබ්බේ මගෙන් ඒකේ බැටරිය ගැන. මොන බැටරියක්ද ඒකට දාලා තියෙන්නේ? එහෙම කියලා කමෙන්ට් කරලා තිබ්බා ගොඩක් අය. මට කෝල් කරලා බව ඇහුවා ඒකේ බැටරි එක මොකක්ද කියලා. ඇත්තටම මොකක්ද ඒකේ බැටරි එක ගහලා තියෙන්නේ? 12 වෝල්ට් බැටරි එකක් ගහලා තියෙන්නේ. UPS බැටරි. UPS බැටරිය තමයි ඔන්න ගහලා තියෙන්නේ. ඒක ඇත්තටම charge කරන්නේ දැන් කොහොමද? UPS එක ඉන්ටර් charge කරලා ගලවන්නේ නැතුව. ඒ කියන්නේ මේ බැටරි එක බයිසිකලෙන් ගලවන්නේ නැතුව බැටරි එක තියෙන්නේ බයිසිකලෙම තමයි. UPS එකෙන් ඒක charge කරනවා නේ. ඒ කියන්නේ එහෙනම් ඔයගොල්ලන්ට දැන් අදහසක් ලැබෙන්නේ නැති. දැන් අපි අහමු මෙයාගෙන් ඒකේ හෝන් එක ගැන විස්තර ටික. හෝන් එක කොහොමද? හෝන් එක ගැන මොනවද කියන්නේ? සවුන්ඩ් තුනක් තියෙනවා. සවුන්ඩ්ස් තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන ටෝන් ටික කියන්න බලන්න. අපේ නිගයි මතු දින එකයි නාගිනි. ඩූම ජාල එකයි නාගිනි එකයි. ඒ තුන තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය කීයක් විතර නේද කඩේ ගන්නවා? කඩේ 2500 3000 අතර වෙනවා. රුපියල් 2500 3000 අතර විතර වෙනවා කියලා කියනවා. මේ සාමාන්‍යයෙන් ඔය ඉලෙක්ට්‍රික් බඩු කඩවල වලින් ගන්න පුළුවන් නේදනේ. ඔව්. ඊට පස්සේ මේකේ රෝද වලටත් ලයිට් ගහලා දෙනවා. ඒක කොහොමද ඔයා හදලා දෙන්නේ? ඒක රෝදෙට වෙනම බැටරිය සෙට් කරලා මේවා ගහලා මේ බැටරිය දැස්සට පස්සේ මාරු කරන්න. මේ ඒ කියන්නේ අර බැටරිය නෙමෙයි ඒකට දීලා දෙන්නේ. වෙනම දීලා රෝද දෙකට වෙනම බැටරි එකක් දාලා රෝද දෙකට බැටරි දෙකක් දාලා තමයි හයි කරලා තියෙන්නේ. ඒ දෙක charge කරන්න පුළුවන්. charge කරන්න නම් බෑ දැන් තියෙන බැටරි. දැන් මාරු කරන්න ලේසියට පුළුවන්. මාරු කරන්න පුළුවන් වෙන තමයි ඔන්න බැටරි දෙක හදලා තියෙන්නේ. charge කරන්න හැකියාවක් නැහැ කියනවා. රෝද දෙක කරගෙද්දී රෝදෙටමයි බැටරි දෙකක් ගහලා තියෙන්නේ. එතකොට මේකේ තව ඩිස්කෝ ලයිට් එකක් තියෙනවා ඉස්සරහින් ගහලා. ඒක කොහොමද හදන්නේ? සාමාන්‍ය ඩිස්කෝ ලයිට් එකක් කරගෙන ඒක හැන්ඩල් එකට සෙට් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒක වෙනම බැටරි එකකින් ඒක වැඩ කරනවා. ඒකට බැටරි එක ඒකටත් වෙනම බැටරියක් තියෙනවලු ඔන්න. එතකොට මේ බැටරි මේ බයිසිකලේ දැනට බැටරි 1 2 3 4ක් තියෙනවා. තව තියෙනවද මේකේ බැටරි? වෙන අමතරව. තව බෆල් දෙකට එකක් තියෙනවා. බෆල් දෙකටත් ඔන්න තව බැටරියක් තියෙනවා. ඔක්කොම බැටරි 5යි. ඒක විතරයි. 5යි. බැටරි 5ක් ඔන්න තියෙනවා මේ බයිසිකලේ ඔන්න හයි කරලා. ඒ කියන්නේ ප්‍රධාන එක බැටරියක් තියෙනවා නේ. ඒක තමයි UPS බැටරි. අනිත් එක මොනවාද ඒ බැටරි? පොඩි 9 වෝල්ට් බැටරි නේ. 9 වෝල්ට් බැටරි ඔන්න 4යි UPS බැටරි එකක් තියෙනවා මේ බයිසිකල්. ඩිස්කෝ ලයිට් එක කොහොමද ඒක 9 වෝල්ට් වලින් වැඩ කරන්නේ කියලා නේ. ඔන්න 9 වෝල්ට් වලින් තමයි ඩිස්කෝ ලයිට් එක වැඩ කරන්න හදලා තියෙන්නේ මෙයා. එතකොට මේ බයිසිකලේ ස්විච් කීයක් තියෙනවද ඔක්කොම? ඔක්කොම 13ක් තියෙනවා. ඔක්කොම ස්විච් ඔන්න 13ක් තියෙනවා. ඒවා සාමාන්‍ය මොන වයරින් ලයින් වලට දීලාද? එකක් තියෙනවා ඉස්සරහා ටික ඕෆ් කරන්න ඕන් කරන්නේ. ඉස්සරහා ටික ඕෆ් කරන්න ඕන් කරන්න එක ස්විච්. තව තියෙනවා මේ ලයිට් සිස්ටම් තුනක් තියෙනවා කියවනේ අර කලින් ඒ තුනට තුනක් තියෙනවා. ලයිට් සිස්ටම් තුනට ඔන්න තව ස්විච් තුනක් හයි කරලා තියෙනවා. ඉස්සරහ පොප් ලයිට් එකට එකක් තියෙනවා. ඉස්සරහා හොබ් ලයිට් එකට එකක් තියෙනවා. ඔව් මේ ඊට පස්සේ හෝන් එක ඕෆ් කරන්න ඕන් කරන්න ඒකට තව එකක් තියෙනවා. ෆෝන් එක ඕෆ් කරන්න ඕන් කරන්නත් ඔන්න වෙනම ස්විච් එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ කලින් කිව්ව රෝඩ් දෙකට ඒ දෙකට දෙකක් තියෙනවා. ඔන්න රෝද දෙකටත් වෙන වෙනම තව ස්විච් දෙකක් ගහලා තියෙනවා. තව දෙකක් තියෙනවා කලින් වීඩියෝ එකේ නැතුව ඇති. දැන් අලුතෙන් ගහුවනේ ළඟදී පොඩියක් ඒකට තව ලයිට් දෙකක් ගහලා තියෙනවා. ඒක කොහොමද? ඔන්න මෙයා කලින් වීඩියෝ එකේ ගහලා තිබ්බේ නෑ. ඔන්න තව දෙයක් අලුතෙන් එකතු කරලා තියෙනවා. ජාතික කොඩියක් පිටිපස්සෙන් ගහලා තියෙනවා බයිසිකලේ. ඒකේ කූරට ලයිට් ඔන්න ගහලා තියෙනවා.
ඒකටත් ඔන්න ස්විච් කීයද තියෙන්නේ දෙකක් ඔන්න ඒකටත් ස්විච් දෙකක් තව ගහලා තියෙනවා අලුතෙන් ඒ වගේම තව ප්‍රධාන ස්විච් එකක් තියෙනවා මම මුළු ලයින් ඔක්කොම ඔෆ් කරන්න තව එක ප්‍රධාන ස්විච් එකක් තියෙනවා මේ බයිසිකලේ ගොඩක් අය ප්‍රශ්නයක් කළා තිබ්බේ මේ බැටරිය කොහොමද charge කරන්නේ කියලා ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මේ බැටරිය charge කරන විදිය කියන්න කියලා මේ අතන මේ බැටරිය අපිට පුළුවන් නේ charge එකට ගහන විදිය පෙන්වන්න දැන් අපි ලෑස්ති වෙන්නේ මේ බැටරිය බයිසිකලේ තියෙන බැටරි එක charge කරන්නේ කොහොමද කියලා පෙන්වන්න දැන් අපි පෙන්වන්න යන්නේ මේ බයිසිකලේ කොහොමද charge කරන්නේ කියලා එයා charge කරන තැන තමයි මේ ඇවිල්ලා ඉන්නේ අපි බලමු කොහොමද මේක charge කරන්නේ UPS එකෙන් එළියට අරන් තියෙන වයර් දෙකනේ. sorry මේ UPS එකෙන් බැටරියට අවුට්පුට් එකක් තමයි මේ අරන් තියෙන්නේ ඔව්. මෙතන ජැක් දෙකක් තියෙන්නේ. ඒ දෙක දන රින වයර් දෙකනේ ඔව්. ඒ දෙක බයිසිකලේ බයිසිකලේ තන ජැක් දෙකක් ගහලා තියෙන එකයි. මෙතනට හයි කරන්න තියෙන්නේ දැන් ඔය charge වෙනවා ඒ කියන්නේ චාර්ජර්. ඊට පස්සේ වම් කරාට පස්සේ ඒ charge වෙනවා. UPS එක charge කරන විදිහටම තමයි charge කරන්නේ. ඔන්න එහෙනම් ගොඩක් අයට තිබ්බ ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකෙන් හම්බෙන්නේ නැති. ඔයගොල්ලෝගේ අදහසුත් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ අනිවාර්යෙන් comment කරගෙන යන්න. ඒ වගේම මෙයා කියනවා මේ බයිසිකලේ දෙවෙනි එකක් වෙනවා කියලා. ඒ කියන්නේ විසේ කුරුට්ටා දෙක. මෙයා කියන විදිහට ඒක ටිකක් ලොකු බයිසිකලයක් මේකට වැඩිය. ඒ වගේම ඔයගොල්ලෝගෙන් එයා ඉල්ලීමක් කරනවා මේකට ඒ විසේ කුරුට්ටා දෙක බයිසිකලයට ඔයගොල්ලෝගේ නමක් ඉල්ලනවා මෙයා. ඔයගොල්ලන්ට හිතට එන හොඳ නමක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ ඒකට comment එකක් දාගෙන යන්න. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා මගේ channel එකට subscribe කරගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment කරගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් මම මෙතනින් සමුගන්නවා. ස්තුතියි. මම ඉකා ක්‍රියේෂන්ස්